අල්බෝන් කියලා පිළිගන්නවා මගේ නම social things අපේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකට අපි කතා කරන්න යන්නේ Facebook account එකේ නැත්නම් Facebook අපේ page එකේ name එක කොහොමද change කරන්න කියලා. ඉතින් මේකදී සාමාන්‍යයෙන් වෙන social medias වගේ Facebook එකේ නම change කරන්න බෑ. මේකට යම් විශේෂ ක්‍රියාවලියක් නෙදී අපි ගිහලා බලමු කොහොමද මේ විදිහට settings වලට ගිහිල්ලා මේකේ අපේ account එකේ name එක change කරන්න කියලා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මම මේ විදිහට මගේ account එකට ඇවිල්ලා තියෙන ඉතින් මම යන්නේ දැන් මගේ account එකේ name එක change කරන්න. හරි. ඉතින් ඉස්සරහම වලට ගන්න තියෙන මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇද්දි බලා ගන්න පුළුවන් මෙතන settings and privacy කියලා එකක්. ඉතින් මෙන්න මේක උඩ touch එක දුන්නාට පස්සේ මේක මේ විදිහට පොඩ්ඩක් දිග යනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් මුලින්ම settings කියලා තියෙනවා. මෙන්න මේ settings කියන එකට යන්න. මේ settings කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාන් personal information කියලා. ඉතින් මෙන්න මේ personal information කියන එකට ගියාට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් name කියලා. ඉතින් මේ විදිහට name කියන එක උඩ touch එකක් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් first name, middle name, surname. ඉතින් ඔයාලට මෙතනින් තමයි ඔයාගේ name එක edit කරගන්න පුළුවන්. ඉතින් මේ first name වල touch එකක් දුන්නාට පස්සේ ආයෙමත් මේක මේ විදිහටම මේක load වෙයි. ඊට පස්සේ ආයෙ කුල් touch එකක් දීලා ඔයාලට පුළුවන් ඔයාගේ name එක change කරගන්න. ඒත් එක්කම මතකන් පණිවිඩයක් තියෙනවා. මෙතනදී ඔයාලට ඔයාගේ name එක change කරොත් එම ආයෙමත් ඔයාලට නම change කරන්න නම් දවස් 7ක් එහෙම නැත්නම් මාස 2ක් යනකල් හම්බෙන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය මාස 2කට පස්සේ තමයි ආයෙමත් ඔයාලට නමේ මොකක් හරි වෙනසක් කරනවා නම් කරන්න වෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ඔයාගේ නම වෙනස් කරනවාද කියලා. ඉතින් ඉතින් මගේ මෙතන දිලීප් ලක්ෂණ කියන නම තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න හින්දා මම මෙතන දිලීප් ලක්ෂණ කියලා පොඩ්ඩක් ඒ අපුඩම් දාලා මේක පොඩ්ඩක් change කරලා පෙන්නන්න. හරි. ඉතින් මේ විදිහට මම මගේ නමේ පොඩි වෙනසක් කරුවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ මුළු නමම අයින් කරලා ඒකෙන් සමන්ද ලක්ෂණ කියන එකත් දිලීප් කියන එකත් අයින් කරලා මෙතන ඕන ඔයාලට වෙනම name එකක් වුණත් දෙන්න පුළුවන්. ඔයාගේ නම හදන්න කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ නම දෙන්නම්. මොකද මට මේ නම ආයෙ change කරගන්න වෙන්නේ තව මාස 2කින් හින්දා. මේ විදිහට මම මගේ නම දුන්නා. දීලා මෙතනින් බලන්න දෙනවා review change කියලා. ඉතින් මෙන්න මේක දුන්නාට පස්සේ Facebook එකෙන් ඔයාගේ මේ account එක review කරලා තමයි ඔයාට මේකට approve දෙන්නේ. සමහරක් වෙලාවට මෙතන review change දුන්නාට පස්සේ ඔයාගේ name එක මාරු කරන්න බැහැ කියලා කියන අවස්ථාවක් තියෙනවා. හරිද? අපි බලමු ගිහිල්ලා review change දීලා අපිට නම වෙනස් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මෙතන review change කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දිලීප ලක්ෂණ කියලා දාන්න නැත්නම් ලක්ෂණ දිලීප කියලා දාන්නද කියලා ඔයාගේ නම කියන්නේ තියෙන පිළිවෙල හදන ඉතින් මෙතනින් ඔයාලට කැමති එකක් select කරන්න ඕනේ. මම උඩ එක select කරලා මෙතනදී ඔයාලට ඔයාගේ password එක දෙන්න. කියන්නේ Facebook එකේ password එක දීලා තමයි මේක change කරගන්න වෙන්නේ. ඉතින් මෙතනින් මම මගේ Facebook password එක දෙන්නම්. හරි. ඉතින් මේ විදිහට මගේ password එක දුන්නා. ඉතින් මෙතෙන්ට එද්දී ඔයාගේ password එක වැරදි කියනවා නම් එහෙම නැත්නම් ඔයාගේ password එක මතක නැත්තම් අනිවාර්යෙන්ම ඔයාගේ Facebook password එක reset කරන්න. ඉතින් මේ විදිහට password එක reset කරන් වෙලා තමයි මෙතන password එක දීලා ඔයාට ඔයාගේ name එක change කරන්න වෙන්නේ. ඉතින් password reset කරන්න අවශ්‍ය නම් මම බලන්න link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහලා ඔයාලට අදාළ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක බලලා ඔයාලට ඔයාගේ account එකේ password එක reset කරලා මෙන්න මේ විදිහට ඔයාගේ account එකේ name එක change කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන save changes කියලා තියෙනවා. මම මේකට touch එකක් දුන්නාට පස්සේ ඔයා මෙතන දීලා තියෙන password එක හරිනම් ඔයාගේ name එක change වෙනවා. එහෙම නැත්නම් මෙතන error message එකක් එන්නයි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ Facebook account එකේ හොය වගේ Facebook page එකේ හරි name එක change කරගන්න. ඉතින් මෙන්න මේ විදිහේ Facebook එක ගැනත් අනිත් social medias ගැනත් videos බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න කියන ගමන්ම තවත් මේ විදිහේම වීඩියෝ එකක් හම්බෙමු. සුබ දවසක්.